මානව අංග ලක්ෂණ මගින් චරිතය අනාගතයේ ජීවිත කාලයේ ඇතිවන විශේෂ සිද්ධි ආදිය කීමට හැකියාව ඇති බව පුරාණයේ සිටම මිනිසා තුළ පවතින අදහසක්. එය සත්‍ය බවද ඔප්පු වී හමාරයි. කොණ්ඩඤ්ඤ බමුණා සිදුහත් කුමරුන් බුදුවන බව ඉඳුරාම කීවේ නළල මත ඌර්ණ ලෝමය දැකීමෙන්. පණ්ඩුල බ්‍රාහ්මණයන් පඬුකාභය කුමරු රජවන බව කීවේද අංග ලක්ෂණ දැකීමෙන්. එසේම පරාක්‍රම බහව කුමරුගේ අංග ලක්ෂණ බැලූ බමුණන් ඔහුද රජවන බව එක හෙලාම ප්‍රකාශ කළේ මෙම අංග ලක්ෂණ දැකීමෙන් බව අතීත විත්තිවල දැක්වෙනවා. ඉතින් අද ඔබට වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හොඳ සහකාරියක් සොයා ගැනීම සඳහා ඇයගේ අංග ලක්ෂණ රාශියක් ඉදිරිපත් කරන්නටයි අවුල්හැරේ channel සූදානම් වන්නේ. ඒ කියන්නේ අවුල්හැරේ අනාගත පවුල් අවුල් හරින්නයි අද සූදානම් වන්නේ. ඉතින් යහපත් සුදුසු වඩා හොඳ වාසනාවන්ත සහකාරියෙකුගේ ස්ත්‍රී අංග ලක්ෂණ 10ක් පමණ අද අපි මෙහිදී ඉදිරිපත් කරනු ලබනවා. පළමු වන වාසනාවන්ත අංග ලක්ෂණය එකිනෙක සම්බන්ධ වූ දෙබැම දේදුණු හැඩයෙන් පිහිටීම. දෙවැනි වාසනාවන්ත අංග ලක්ෂණය නාභිය නැතහොත් බුරියෙහි ගැඹුර මහපට ඇඟිල්ලේ අග පමණට පිහිටීම. තෙවන වාසනාවන්ත ලක්ෂණය අතුල් සහ පතුල් වලට දහඩිය නොදැමීම. හතරවන වාසනාවන්ත ලක්ෂණය දෙතොල් ඉදුණු දෙලුම් ගෙඩි පැහැයෙන් යුතුව පිරිපුන් බවින්ද යුක්ත වීම. පස්වන කාරණය දෙයතේ ඇඟිලි ලං කළ විට සිදුරු නොපිහිටීම. සයවන කාරණය උස්සූ පියයුරු සමානව වටකුරුව එකිනෙක ස්පර්ශව තිබීම. හත්වන වාසනාවන්ත අංග ලක්ෂණය අත්ල මඩක් රතු පැහැතිව නිය දිගුවද තඹ හෝ රෝස පැහැයෙන්ද පිහිටීම. අටවන වාසනාවන්ත ලක්ෂණය කලවා හා කෙන්ඩ රෝම රහිතව වටකුරුව සිනිදුව කිසෙල් කඳක් හෝ ඇත් හොඬයක ආකාරයට පිහිටීම. නවවන වාසනාවන්ත ලක්ෂණය වටකුරු උකුල රෝම වලින් තොරව පිහිටා තිබීම. මේ අද ඉදිරිපත් කරන ලබන අවසාන වාසනාවන්ත ලක්ෂණය බෝ පත්‍රයක හැඩයට ස්ත්‍රී ලිංගය පිහිටීම. ඉතින් මෙම ප්‍රධාන ලක්ෂණ වලට අමතරව තවත් බොහෝ වාසනාවන්ත නාරි ලක්ෂණ ඇතත් මේවා ප්‍රධාන නිසා අපි අද ඉදිරිපත් කළා. හැකිනම් ඔබත් මෙම ලක්ෂණ සහිත කාන්තාවක් තෝරාගෙන තම ජීවිත කාලයම යහපත්ව ගත කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම වැදගත් වේවි. ඉතින් ලබන වර වාසනාවන්ත පිරිමියෙකුගේ ලක්ෂණ විමසා බලන්නට අවුල්හැරේ channel subscribe කර තබා ගන්න.